සකස් කරන ලද ආරාමයේ කියන අදහස තියෙන්නේ. ඊළඟට පිළිමහන්සේ කියන්නේ කියනවා පර්වත කෝණේ පටිච්චසමුප්පාද කියලා පටිච්ච. පර්වත කෙළවරක පිළිතුරු ලද සෛලමේ ප්‍රතිමා වහන්සේ කියනවා. මේ ආරාමයේ ගත්තහම ඉස්තු පූර්ව වර්ෂවල සාමාන්‍ය මුහුණු මහරහතන් වහන්සේ වැඩි කාලෙක ඉඳලා පැරණි ඉතිහාසයක් තියෙනවා. පිළිම වහන්සේ කිව්වත් පස්වෙනි සේවකයේ තමයි නිර්මාණය කළා. ඒ කියන්නේ ජාතික රජුගේ ජාතික රජුගේ රාජ්‍ය සමය අර මුල් අවධියේදී ඉදු පොලි ආක්‍රමණවලදී මේ රජරට භූමිය පුරාම තිබිච්ච ඒ විහාර ඒ වගේම දැවුම් වාසු විනාශ කරන තිබිච්ච අවධියේ ජාතික රජු පොලියෙන් පළවා හැරලා රට නැවත ගොඩනගන්න හිතලා මෙයා කල්පනා කළා ඉස්සෙල්ලාම වැව් ටික හදන්න ඕනේ කියලා. මේ රජරට භූමිය හඳුන්වනම වැව් බැඳි රාජ්‍ය කියලා. වැව් බැඳි රාජ්‍යයේ වැඩිම දායකත්වයක් ලබාගෙන තියෙන්නේ මහා වංශයේ සඳහන් පරිදි ජාතික රජුව තමයි වැව් 18ක් නිර්මාණය කළා. ජාතික රජුගේ දැරන්තම නිර්මාණය තමයි කලාව. මේ කලාදර නිර්මාණය වෙන අවස්ථාවේදී තමයි මේ පිළිමහන්සේ මේ ස්ථානයේදී නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හේතු සාධක වෙච්ච කාරණේ තමයි ඒ කලාදර හදනකොට කලාදරයේ තියෙන ප්‍රධාන ස්වරූප ඊළාට වතුර පිට කරන වාහන ඒ වගේම කලාදරේ ඉඳලා තිසාරවට ජලය ගෙනියන යෝධයල මේවා බොහෝ වෙලාවට මේ ඉංජිනේරු තාක්ෂණයේ භාවිතා කරමින් කරපු වැඩ ටිකක් තියෙනවා. මෙන්න මේ වාගේ කටයුතු කරන්න සුදුසු විදියේ ශිල්පියෙක් වෙමින් හිටපු දාස්තේන රජුන්ට මුණ ගැහුණු ශිල්පියා තමයි බරණ කියලා කියන්නේ. මේ බරණ පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වෙන්නේ සේල අච්චක කියලා පාළියේ ඒ කියන්නේ ගල්වඩුවා කියන තේරුමයි තියෙන්නේ. හැබැයි දැන් මෙයාගේ මේ කටයුතු දිහා නිරීක්ෂණය කරනකොට නිකන් ගල්වඩුවේ කියන්නේ එක්වර්ෂ 5 වෙනි සියවසේ ලංකාවේ ඉදු විශිෂ්ට ගණ ඉංජිනේරු. වගේම විශිෂ්ට ගණයේ ප්‍රතිමා ශිල්පියෙක් සහ හොඳ බෞද්ධ. දාසසේන රජුන්ගේ ඒ වෙලාවේ තියෙන දැඩි අවශ්‍යතාව මත කලාව හදන්න තමයි මේ බරණට බාරයි. එතනදී බරණ මේ කලාව හදන්න බාර දුන්නා මිසක් කොහෙවත් මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. දාසසේන රජු මේ බරණට මේ පිළිමයක් නෙලන්න නියෝග කරපු තැනක් ස්ථානයක් පිළිබඳව කොහෙවත් මූලාශ්‍රයක සඳහනක් වෙන්නේ නැහැ. වෙලා තියෙන සිද්ධිය මේකයි දැන් මේ පර්වත ස්ථානයේ ඉඳලා කලාවකට තියෙන කෙලින්දර දඩුවකින් කිලෝමීටරයක්වත් නැහැ. එතකොට මේ කලාව නිර්මාණය කරන ස්ථානයට පැමිණි බරණ ශිල්පියා ඒ අවට භූමි නිරීක්ෂණයක් සහ මේ අවට පරීක්ෂණයක් කරනකොට එයාගේ අවධානය යොමු වෙච්ච ස්ථානයක් තමයි මේ දෙවන්ත පර්වතය. මේ පර්වතය දුටුවයින් පස්සේ බරණ ශිල්පියාට අදහසක් ඇති වෙලා තියෙනවා කලාවැව දිශාවට නෙත්‍යමාගෙන සිටින පිළිමවහන්සේ නම. එයාගේ මේ අදහස තමයි මේ ඉටු කරගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙයා දැනගෙන හිටියා දාසසේන රජුරවන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වෙලාවේදී මේ ගෞතික හදන එක කියලා. එතනදී බරණ කල්පනා කළා ඒ වැඩේට බාධකයක් නොවන විදිහට කලාදර හදන්න ආරම්භ කරනකොට තමයි මේ පිළිමවහන්සේ ආරම්භ කරලා තියෙන්නේ නේද. සාමාන්‍ය උදේ වගේ ඇවිල්ලා මේ ස්ථානයේ වැඩ කරලා ඊළඟට ගිහිල්ලා කලාදරයේ වැඩ කරලා එකම කාලවකවානුවක් තුළදී මේ නිර්මාණ දෙකම අවසන් කරලා රජුරන්ට බාර දීලා තියෙනවා. අද අපි මේ පිළිමවහන්සේ ගැන කතා කළොත් අද විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෝකයේ තියෙන මේ පිළිමවහන්සේ හඳුන්වන ආබද්ධ ගණයේ හිති පිළිමවහන්සේ. ආබද්ධ ගණයේ පිළිම කියන්නේ අර මේ පිළිසි ගලෙන් මේ වෙන් කරලා නැති පිළිම. මේ පිටිපසින් තියෙන මේ පිළිමේ මතු කරපු ගල් පර්වතයේ එතකොට ඒකෙන් වෙන් කරලා නැහැ මේ පිළිම. පිළිමවහන්සේ ත්‍රිමාන රූපීව කියන්නේ හොඳින් එළියට මතු කරලා නෙලලා තියෙන පිළිමවහන්සේ. පූර්ණ උන්නත පිළිමයක් හැටියට තමයි කම්පියුටර් සිස්ටම් පෙනෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එවනට මේ පිළිමවහන්සේ
ගලට බද්ධ වෙලා තියෙනවා මේ පිටකොන් දහරිය ඉඳලා පහළට අඩි 10ක් 12ක් පහළට යනකල් අඟල් 10ක විතර පටු ගල් තීරණකින් තමයි පිළිමහන්සේ පර්වතයයි බද්ධ වෙලා තියෙන්නේ. එතකොට බද්ධය මේ පර්වතය සහ පිළිමහන්සේ අතර පරතරය අඩි එකමාරකක පරතරයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපිට මේ බැලුම්මට මේ බද්ධය පෙනෙන්නේ නැහැ. හේතුව මේ පිළිමහන්සේ තුන්පැත්තකින්ම පෙනෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒකත් විශිෂ්ටත්වයක් වෙලා තියෙනවා. මොකද පිළිමහන්සේගේ පෙනුමට බාධකයක් නොවේ. පිළිමහන්සේගේ රැකවරණයට අපට නොදැනී නොපෙනී හොඳ ආධාරකයක් සපයලා තියෙනවා. දැනට වසර 1570කට උඩදී තමයි මේ පිළිමය නිර්මාණය. ඒ කියන්නේ අවධිය ගැන සලකලා බලපුවාම කිසිදු තාක්ෂණික කාර්මික මෙවලමක් උපකරණයක් නොතිබුණු කාලයක්. ඒ හැරෙනකොට ලෝකයේ කිසිම තැනක ඓතිහාසිකව බැලුවොත් ලෝකයේ කිසිම තැනක මේ බඳු නිර්මාණයක් තිබිලත් නැහැ. හැබැයි අදත් නැහැ මේ විදිහේ විශිෂ්ට නිර්මාණයක් ලෝකයේ. ඒතර මේ පිළිමහන්සේ නෙලා ගැනීමේදී ඉහළ ඉඳලා පහළට තමයි නෙලාගෙන ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මේ පිළිමහන්සේ මේ ඉරිපතුල් වල ඉඳලා සිරස දක්වා තියෙන උස බැලුවොතින් අඩි 38යි අඟල් 10ක්. මේ තියෙන්නේ පద్මාසනය. මේ පద్මාසනය ගල්පළු දෙකක වෙනම හදලා මෙතෙන්ට බද්ධ කරපු කොටස් දෙකක් තියෙන්නේ. එතනින් එහාට තමයි මේ ධාරයක් තියෙන්නේ. එතනින් එහාට තමයි කිසි ගල තියෙන්නේ. පොළොවේ අස්සේ ඉඳලා ඊළඟට පිළිමේ උඩ කෙළවර දක්වා සම්පූර්ණයෙන්ම පිළිමවන්ගේ මතු කරලා තියෙන කිහිපිගල. ඊළඟට දැන් ඉහළ ඉඳලා පහළට නෙලාගෙන આવුදින් මේ පිළිමහන්සේගේ බර වැඩි බර රඳවලා තියෙන සිරිපතුල් දෙක මත. මේ සිරිපතුලක් ඉරස්සතට බැලුවොත් අඩි 5ක් විතර දිගයි. සිරිපතුල් මත රඳවලා තියෙන බර සිරිපතුල් දෙකටම සමානව බර හිටින විදිහට හරියට සමබර කරලා බැලන්ස් කරලා නෙලලා තියෙන පිළිමයක්. එතකොට සමභංග පිළිමයක් කියලා හඳුන්වනවා. මේ සමභංගත්වයත් ඒ කියන්නේ සමබරතාවයත් බොහොම විශිෂ්ට නිර්මාණයක් එතනදී ගත්තා. ඊළඟට අනිත් විශේෂත්වය තමයි මේ දකුණ අතින් පෙන්වුම් කරන මුද්‍රාව. ඒක ප්‍රධාන මුද්‍රාව මේ පිළිවහන්සේගේ අබේ මුද්‍රාව. අබේ මුද්‍රාවේ අර්ථය තමයි නිර්භයභාවය හඟවන මුද්‍රාව. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ නිර්භයභාවය හඟවන්න හේතු සාධක අනන්තයි අප්‍රමාණයි. මෙතනදී අපි ගත්තොතින් බෝධිසත්ව චරිතයේ ඉඳලා පරිනිර්වාණය දක්වා කාල සීමාව තුළ
තුන නොමැති අවස්ථාවක්. ඒකට ගත්තම පිළිම lagi malah pikiran di ini mahansi siras mat sari anik anggo niwa mane එක තීරණය ईर्ष्याව ක්‍රෝධය වෛරය වාගේ ඒ අකුසල ධර්ම පෙන්වුම් කරන මුහුණුවරක් නෙමෙයි පෙන්වුම් කරලා තියෙන්නේ මහා පෞරුෂත්වයෙන් පෙළි බුද්ධිමත් චරිතයක් තුළින් බුද්ධිමත් පුද්ගලයෙකු විසින් මනසිනහව පාගෙන සිටින මුහුණක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ මේ ඉන්නති කල්ගල් කලාවකට ජීවය කවල නිර්මාණය වෙච්ච සැබෑ උදුරුවක් ඇති තමයි අපිට සලකන්නට වෙන්නේ. මේ අපි ගත්තොත් මේ සිවුර පෙරවලා තියෙන ආකාරය ඒකාංශ පාරුපන ක්‍රමයට පෙරවපු සිවුරක් වෙනුම් කළා. අපට වඩාත් හොඳින් හුරු පුරුදු සිවුරු පෙරවීම කළා. එතකොට ඒක පැත්තක් නිර්වත්ය තියෙනකොට අනිත් පැත්තෙන් තමයි සිවුර පෙරවලා තියෙන්නේ. සිවුර වම්මුහිතේ රැඳෙනකොට ස්වභාවිකව විද්‍යාත්මකව රැඩි ටික ගොඩනගෙන ආකාරය මෙයා ඊටාම ආකර්ෂණීය විදියට පෙන්වන්න කළා. මේ කැටයම් ටික දිහා බලපුවාම අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි යකඩ කටුවක් කියලා මිටියකින් ගහලා නෙලාපු තැනක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. මේ වම් අපි දකුණු පසේ මේ රැලි ටික ගත්තම බලන්නකො එකම පරිමාණයට එකම ලතාවකට කිසිදු ඇදක් උදක් නැති විදිහට ඉතාම සුමටව සිව්මැලිය නිර්මාණය කළා. මේක රේඛාවකින් වාගේ තමයි මේ අනුරාධපුරයේ යුගයේ සම්ප්‍රදායක් මේක රේඛාවකින් මේ සිවුරේ රැලි පෙන්වුම් කරන එක. ඊළඟ වම්පස බලන්න කොයිතරම් දුරට හිතලා තියෙනවද කියලා මේ ශිල්පියා සිවුරේ වැඩි ප්‍රමාණයක් හැඳිලා තියෙන්නේ වම් උරෙහි. එතකොට බරට හිතලා තියෙන කොටස අර යටින් නැමිලා තියෙන ආකාරය පවා පෙන්වුම් කරලා ලතාවකට නිරූපණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ එකින් එක බැලුවොත් හැම එකකටම හැම රැල්ලක්ම එක හා සමානව මිසක් එකට එකක් වෙනස් නැහැ. නැති විදිහට නිර්මාණය කරලා තියෙනවා. අච්චුක ගහලා නෙමෙයි එකින් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍යම නම් ගණන් කරගන්න බලන් තරම් පිරිසිදුව මේ රැලි ටික නෙමෙයි. නමුත් අපි ජීවිත කාලයට අපේ ජීවිත කාලය පුරාවට අපි දුටුව මේ වාගේ ලස්සනට රැලි ටික හදලා සිවුරක් පෙරවපු අපේ භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුණීන් වහන්සේ නමක් අපි දකින්නේ නැහැ. ඒකට හේතුව මේකයි අපේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සිවුරේ රැලි ලස්සනට හදලා සිවුර පෙරවන්නේ නැහැ. බොහොම පරිස්සම් කරලා තියෙනවානේ. ඒක අපේ ප්‍රඥාන ස්වභාවය. නමුත් මේගොල්ලෝ එහෙම නෙමෙයි. අපේ හාමුදුරන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මේ සිවුරු පෙරවීමේදී තියෙන විශේෂ තුනක්. එකක් තමයි විලිවසා ගැනීම, අනික් කාරණය තමයි උස්නා දුවිලි ආදීන් වැළකීම, ඊළඟට කෘමි නැති මදුරු වදුරු වලින් වැළකීම. මේ අවශ්‍යතා තුනට සිවුරේ රැලි ලස්සනට සකස් කර ඉන්නේ නැ සිවුර පෙරව ගන්නවා. මේ සිවුර පෙරවීමේදී මේ පැත්තෙන් පටක් දාලා ඊළඟ මේ පැත්තෙන් එහෙම දාගන්නවා. එතකොට දැන් අර පැත්තේ අපි ගන්න බොහෝ වෙලාවට අර පෙන්නුම් කරන්නේ සිවුර ආත්මෙම ඒ සිවුරුපට බිමට වැටෙනවා. එන්නේ මෙතන විනය නීතිය පවා පෙන්නුම් කරලා තියෙනවා. එතනින් පෙන්නුම් කරන්නේ සංවර බව.
එතකොට භික්ෂු චරිතයක් තුළ තිබිය යුතු විනය නීති සංවර භාවය දැන් මෙතනින් අපට පෙන්වන්න කරලා තියෙනවා සිවුරක් පෙරවීමේදී අනුකරණය කරන්න ඕනේ විනය නීති. මේ යටින් පෙන්වන්න කරලා තියෙන රැලි නැති කොටස අඳනක. ඒ කියන්නේ සාමාන්‍ය සිවුරක් පෙරවනකොට අපේ මෑණියන් වහන්සේ දන්නවා සිවුරක් පෙරවන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අඳනකඩේ අඳින්න. අඳනකඩේ අදින්නේ නැතිව සිවුරක් පෙරවීම විනයානුකූලව ඒ විනය උල්ලංඝනය. ඊළඟට ඒ අඳනකඩේ ඇඳලා හරියන්නේ නැහැ සිවුර පෙරවන්න අටපිරිකරේ තියෙන උපාංගයක් තව බඳ පටියක් බඳින්න ඕන. අර ඉන්නමැද්දෙන් අපට මේ ශිල්පියා බඳ පටිය බැඳලා තියෙන ආකාරය පෙන්වනවා. යටින් අපට පෙන්වලා තියෙන අඳනකඩය ඒ කියන්නේ අඳනකඩේ අඟල් එකමාරක විතර තීරුවක් යටින් පෙනෙන විදිහට සිවුර පෙරවන්න. අනික් කාරණය තමයි අර යටින්ම පෙන්වුම් කරලා තියෙන්නේ මණ්ඩලාකාරව සිවුර අඳින සකස් කරලා තියෙන පරිමණ්ඩලාකාරව සිවුරක් පෙරවනවා කියන විදිහ. බලන්නක එතකොට ඒ තරම් දැන් සම්භාරයක් ඔළුවේ තියාගෙන බොහොම සංයමශීලීව නිර්මාණය කරපු දෙයක්. එතකොට